කතානායකතුමනි විශේෂයෙන්ම වසර 30ක් පැවති යුද්ධය අවසන් කළා මේ වෙනකොට වසර 17ක් වෙනවා. ඊයේ දිනේ අවසන් කරේ අද වෙනි දිනක තමයි පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා එය නිල වශයෙන් දැනුම් දුන්නේ. ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම කෙරුවා. රණවිරුවන්, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ඒ වගේ මේ රටේ පුරවැසියන්, දමිළ, සිංහල, හින්දු මේ හැම වර්ගයක්ම නියෝජනය කරන මේ රටේ පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා. ඒ වගේම තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි අද සමහරුන්ට රණවිරුවන් කියා ගන්න බැරි වුණාට ඒ වුන් කරපු කැපකිරීම නිසා තමයි මේ බහුතරයක් අය අද නිදහසේ ඉන්නේ. අද සමහරු අර්ථකථනය කරන හදනවා මේ අපි දමිළ ජනතාවට විරුද්ධව යුද්ධ කරා කියලා. නෑ. අපි සටන් කරේ LTT ක්‍රස්තවාදීන් එක්ක. LTT ක්‍රස්තවාදීන් එක්ක නැත්නම් දමිළ ජනතාව එක්ක නෙවෙයි. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ විපක්ෂ නායකතුමාගේ පියා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරපු මේ රටේ රාජ්‍ය නායකයෝ බහුතරයක් ඝාතනය කරන්න සැලසුම් කළා ක්‍රියාත්මක වෙච්ච ලක්ෂ්මන් කදිරගාම මහත්තයා වැනි දමිළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු දමිළ නායකයන් දොරයප්පා නගරාධිපතිවරයාගේ පටන් ගත්තම ලක්ෂ්මන් කදිරගාම මහත්තයා වැනි අය ඝාතනය කරපු තවත් පැත්තකින් අරන්තලාවේ භික්ෂු ඝාතනය අනිත් පැත්තේ කාතන්කුඩි මුස්ලිම් පල්ලිය යාත්නා කරන් හිටපු අය ඝාතනය කරපු එක කැබතිකොල්ලාවේ බස් බෝම්බේ ඒ වගේම තමයි කරු නියෝජ්‍ය කතානායකතුමා එදා පාසල් යන පුංචි දරුවගේ කරට දුන්නේ සයිනයිට් කරලා ඒ සයිනයිට් කරලා ගලවලා පෑන අතර දීලා අද උසස් පෙළේ ලංකාවේ 1 2 3 අතරට එන්න පුළුවන් තත්වෙට උතුරු පළාත පරිවර්තන වුණේ මේ ක්‍රස්තවාදය අවසන් කරපු නිසා. යටිතල පහසුකම් සංවර්ධනය මේවා ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ ගෞරවය රණවිරුවන්ට එදා හිටපු නායකයන්ට දෙන්න බැරි නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ පිළිබඳව ඉතින් මේ අයට නම් ඒ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ අයගේ ඉතිහාසය බලනහර කපපු ඉතිහාසයක් තියෙනවා. බලනහර කපපු ඉතිහාසයක් තියෙන්නේ. අදත් එහෙමයි. දැනුත් එහෙමයි. අපි ඔබතුමා වගේ අය ගැන කනගාටු වෙනවා. හැබැයි මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි යථාර්ථය. අද වෙනකන් රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට අඩුම ගානේ Facebook එකේ දාන්න. අඩුම ගානේ Twitter පණිවිඩයක් දාන්න, X පණිවිඩයක්. නේ කටෙන් කියන්න බැරි නම් රටේ රාජ්‍ය නායකයා විදියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරපු රණවිරුවන්ට සුබපතලා. ආබාධිත රණවිරුව මම දැක්ක අද දැන් බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි එක පැත්තකින් ත්‍රස්තවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන සමහර අයට සමරන්න පුළුවන්. හැබැයි අපි දැක්කා ඊයේ විමල් විරවංශ ඇමතුමා හිටපු අමාත්‍යවරයා සමරන්න ගියාම එළවෙලව ගහන තැනට පොලිසිය පරිවර්තනය වෙලා. ලැජ්ජයි. ඔව් දුවනකොට වැටෙන්නේ කවුද කියලා බඩ ගාන කට්ටිය දන්නේ නැහැ. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න. ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි මේ බඩ ගාන අයනේ කතා කරන්නේ. ඒ හින්දා ඔය බලනහර කැපිලා තියාගන්න බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ තැනට අද සමාජයේ පරිවර්තනය කරන්න මේ අය කටයුතු කළා තියෙනවා. ඒ හින්දා අපි පැහැදිලිවම කියන්නේ අපි සටන් කරේ දමිළ ජනතාව එක්ක නෙවෙයි. හැබැයි LTT ක්‍රස්තවාදීන් එක්ක. ඒ වගේම තමයි මේ රට ඒකීයත්වය ආරක්ෂා කරන්න. ඒ හින්දා මොන අභියෝගය ආවත් මොන අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්නත් රණවිරුවන් වෙනුවෙන් පෙනහිටීමත් අපි කරනවායි කියන එකත් ඔබ තමුන්නාසෙට මතක් කරන්න ඕනේ. දැන් මේ රාජ්‍ය ආදායම ගැන බොහෝ අය කතා කරා. බදු වැඩි කළා. බදු අසීමිත විදිහට බද්ද වැඩි කළා. අර ලක්ෂ 12ට කාර්යයක් ගන්න ඡන්දෙ දීපු තරුණයන්ටත් 50%කින් බද්දක් ගහලා අසීමිත විදිහට බද්ද වැඩි කළා. දැන් කියනවා ටින් නම්බරේ නැත්තම් නඩු දානවලු. මාස 6ක් හිරේ දානවා ටින් නම්බරේ නැත්තම්. දැන් මෙතුමන්ලා බලයට එන්න කලින් මේ ටින් නම්බර එක පිළිබඳව සමාජයේ කතිකාවක් හැදෙනකොට ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනකොට මොකද්ද මෙතුමන්ලා කිව්වේ? ටින් නම්බර ඕනේ නැහැ කෝ රට හදන්න. හැබැයි දැන් බලයට ආවට පස්සේ මොකද්ද කියන්නේ? ටින් නම්බරේ නැත්තම් හිරේ දානවලු. හැබැයි ඔබ තමුන්නාන්සලාගේ මේ අසීමිත මොද ඔබතුමාලාට ඕක තේරෙන්නේ නැහැ. මේ බහුතරයක් ඉන්න අය බදු ගෙවලා නැහැ. මේ අය බදු ගෙවලා නැහැ ජීවිතේට. ඒ හින්දා ඔබතුමාලා ඒකේ තියෙන අමාරුව දන්නේ නැහැ. හැබැයි ඔබතුමාලාගේ මම ගෙවලා තියෙන්නේ ඔයාලගේ අය හොයලා තියෙන්නේ මාස ගාණක් ඉඳන් හොයනවා. ඒ හින්දා කරු නියෝජ්‍ය කතාන මේ ජීවිතේට බදු ගෙවපු නැති අය කෑ ගහනකොට ඒ අයට තේරෙන්නේ නැහැ මේ රටේ සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන පීඩනය. ඉතින් සාමාන්‍ය ජනතාවට පීඩනය දාලා අනිත් පැත්තෙන් මොකද කරන්නේ? ආණ්ඩුව අසීමිත විදිහට බද්ද පටවනවා විතරක් නෙවෙයි. යම් විශේෂයකින් ගෙවන්න බැරි වුණොත්
තමන්ගේ සුපුරුදු න්‍යාය පත්‍රයේ මර්ධනයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කා මහ බැංකුව අධිපතිවරයා පහුගිය දිනක ප්‍රකාශයක් කරනවා. මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශයක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඩොලර් එක රුපියල කඩන් වැටෙන්න හේතුව තෙල් ලීටර් ලක්ෂ 8ක් දවසකට තෙල් ලංකාවට ලීටර් ලක්ෂ 8ක් අමතරව ගෙන්නන්න ඕනේ. දවසකට ලීටර් ලක්ෂ 8ක් දල වශයෙන් එක හතමාරක් වෙන්න පුළුවන් 9 වෙනි දවසුත් තියෙනවා. හැබැයි ඇයි තෙල් ලීටර් ලක්ෂ 8ක් 7ක් 9ක් අතර දවසකට ගෙන්නන්න සිද්ධ වුණේ? බාල ගල් අඟුරු ගෙනල්ලා කරපු පාඩුව මකා ගන්න. බාල ගල් අඟුරු ගෙනල්ලා වෙච්ච පාඩුව මකා ගන්න කර නියෝජ්‍ය කතානායකතුමනි. Nama Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බාල ගල් අඟුරු ගෙනල්ලා වෙච්ච පාඩුව මකා ගන්න. ඒකට අවශ්‍ය විදුලි ඒකක ගාන නිෂ්පාදනය කරන්න තෙල් වලින් විදුලි නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ සඳහා දවසකට අමතරව ලීටර් ලක්ෂ 7ක් 9ක් අතර ගේන්න ඕනේ. ඒ වැඩි මිලට ලෝකේ වැඩිම තෙල් මිල ලෝකේ වැඩියෙන්ම තෙල් බැරල් එක 286යි 302යි අතර මිලදී ගන්නේ. දැන් ගතේ මහ බැංකුව අධිපතිවරයා කියනවා තෙල් මිලදී ගන්න සිද්ධ වීම මත ලෝක තෙල් මිල හින්දා තමයි රුපියල කඩන් වටෙන්නේ කියලා. හැබැයි ඒ කියන්නේ මොකද්ද? පැහැදිලිවම අමතරව වැඩිපුර තෙල් මිලි ගන්න සිද්ධ වුණේ ඔබ තමුන්නාසලාගේ බාල ගල් අඟුරු මගඩිය හින්දා කියන එකත් මතක් කරන්න ඕනේ. දැන් මේ බදු ගෙවන අයගේ සල්ලි ආරක්ෂා කරනවලු. කොහෙද ගරු නියෝජ්‍ය කතානායකතුමා ආරක්ෂා කරන්නේ? අර පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් අතුරුදහන්. මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ, මහ බැංකුව දන්නෙත් නැහැ. රාජ්‍ය බැංකුවකින් මිලියන 600 ගාණක් අතුරුදහන්. මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ, රාජ්‍ය බැංකුව මහ බැංකුව දන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් RD එකේ ඩබල් පේමන්ට් ගිහිල්ලා තාම මිලියන 51ක් හොයාගන්න නැහැ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එයාබස් ගැන කතා කරන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම චෙන්නයි වලත් වැරදි ගිණුමකට ගෙවලා ඩුබායි වලත් වැරදි ගිණුමකට ගෙවලා. මේ රටේ ප්‍රධාන ගුවන් සමාගම. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි දැන් මේ හැකර්ලා ඉන්නේ ඩොලර් මිලියන 2.80කට වැඩි ප්‍රමාණයක් අද වෙනකොට කෝටි 90කට ආසන්න ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයෙන් හොරකම් කරලා යනවා. මේ ජනතාවගේ බදු සල්ලි. මේ ඔබතුමාලා ටින් නම්බර් දාලා හිරේ දාලා බෙල්ල මිරිකලා ව්‍යාපාරිකෝ විවසායකයෝ අනාථ කරලා ගන්න බදු සල්ලි තමයි මේ ඔබතුමාලගේ හැකර්ලා හොරකම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් ඔබතුමාලා දානවනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක හැකර් කෙනෙක් පක්ෂ නියෝජනය කළා. අන්න දිත්වා මේ කුණාටුවට දීපු ආධාරත් හොරකම් කළා. ඒ පිළිබඳව පරීක්ෂණයක් යනවා. ඒ හින්දා ඔබතුමාලා මේ කරුණා කළා අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මේ ජනතාව ගැන හිතන්න. ජනතාවගේ පැත්තට කතා කරන්න. ඔබතුමාලා විපක්ෂිනකොට ඔය කතා කිව්වේ නැහැ. අවසාන වශයෙන් විනාඩියක් අරගෙන මේ පොහොර සම්බන්ධයෙන්. දැන් විදුලි බිල වැඩි වෙනවා. වතුර බිලත් දැන් වැඩි වෙනවා කියලා කියනවා. දැන් පොහොර සම්බන්ධයෙන්. දැන් යල කන්නේට අවශ්‍ය පොහොර ප්‍රමාණය තියෙනවා කියලා ඇමති කියනවා. ඇමතිවරයා කියනවා. මේ ගමට ගියාම නැහැ. තවත් පැත්තකින් වී වලට ප්‍රමුඛතාවය දෙනවා කියනවා. ඒතකොට තේ වලට, බඩිරිඟු වලට, එළවලු වලට දැන් මහ කන්න එනවා. දැන් අපි ආණ්ඩුවෙන් අහනවා මහ කන්නේ ගොවියට දරා ගන්න පුළුවන් මිලට පොහොර ලබා දෙන සැලැස්ම මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි? අද වෙනකන් ආණ්ඩුවට මහ කන්න එනකොට දරාගත හැකි මුදලකට පොහොර ලබා දීම සඳහා සැලැස්මක් නැති බව තමයි ගොවි ජනතාවගේ මතය. ඉතින් ඒ පිළිබඳවත් ආණ්ඩුව උත්තරයක් දෙන්න නැත්නම් මහ කන්නය අවසන් වුණාට පස්සේ ආයේ ද යලකන් ඉවර වෙගෙන ඉන්නේ මහ කන්නේ අවසන් වුණාට පස්සෙත් දැන් ලෝක ආහාර හිඟයක් සම්බන්ධයෙන් කතා වෙනවා. ලෝක ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතා වෙනවා. පැහැදිලිවම අපිටත් ආහාර සුරක්ෂිතතාවය වගේම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් මේවා ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීම කරනවා. Honorable Sandaruwan Madarasinghe, you have 9 minutes. Order please. The Honorable Deputy Chairperson of Committees will take the chair.